අද අපි බලමුද පළතුරු ජෙලි රෝල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕන වෙන්නේ පළතුරු ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් දොඩම් ගෙඩි දෙකක්, කෙසෙල් ගෙඩි තුනක්, එතකොට තව ස්ට්‍රෝබෙරි, මිදි මේ වගේ කැමති පළතුරු ගන්න. අරගෙන මේව පොඩිවට මේ විදියට කපා ගන්න. මෙහෙම කොටස් විදියට කපාගත්ත පළතුරු ටික පැත්තකින් තියලා භාජනයක් ලිපේ තියාගන්න. දැන් ඒකට වතුර මිලිලීටර් 150ක් දාලා ජෙලටින් ග්‍රෑම් 40ක් දාලා හොඳට කලවම් කරගන්න. ජෙලටින් දිය වුණාට පස්සේ කිරි මිලිලීටර් 400ක් දාන්න. දාලා කලවම් කරලා දියර යෝගට් ග්‍රෑම් 100ක් එකතු කරන්න. කන්ඩෙන්සර් මිල්ක් ග්‍රෑම් 200ක් එකතු කරන්න. ඊට පස්සේ හොඳට විනාඩි 3-4ක් කලවම් කරන්න. දැන් අර කපාගත්ත පළතුරු මේකට එකතු කරගන්න. ඔයාට පුළුවන් කැමති පළතුරු වර්ගයක් දාගන්න. ඊට පස්සේ මේකත් හොඳට කලවම් කරලා එළියට අරගෙන ටිකක් නිමෙන්න තියන්න. ඊට පස්සේ ඉක්මනට මේ වගේ කපාගත්ත බෝතලයකට මේ ටික දාන්න. දැන් ඔයාට පුළුවන් ක්ලින් රැප් එකකින් එහෙමත් නැත්නම් ලන්ච් ෂීට් කොලයකින් මේ වගේ හොඳට ආවරණය කරලා ෆ්‍රිජ් එකේ තියලා පැය 5කින් විතර වගේ එළියට ගන්න. අරන් මෙහෙම කපා ගන්න. කැපුවාම ඔයාට මේ වගේ රස ඩෙසර්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක අලුත් දෙයක් නේ. හැමදාම එකම දේ කන්න නැතුව මේ වගේ එකත් අපිට රස බලන්න පුළුවන්.